Hello guys, ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත්ම YouTube channel එක. ඉතින් රුමා place එකෙන් රුමා කියලා channel එකක් ඇදුවා. ඉතින් ඒකේ මම කරන සාමාන්‍ය vlogs වගේ ඒවා තමයි දාන්න හිතන් ඉන්නේ. දැන් මගේ පළවෙනි vlog එක තමයි මේ කරන්නේ. අද මම යනවා හේෂාන්ගේ ගෙදර. ඔයගොල්ලෝ දැන් රයිමිච් කෙරී ගෙදර යනවා. ඉතින් අද ලෑස්ති ඉන්නේ යාළුවෝ ටිකත් එක්ක සෙට් වෙලා පොඩි ආතලයක් ගන්න. මම මේ දැන් බයික් එක යන ගමන් ඉන්නේ. අන්න මගදී මතක් වුණේ මේ ඉන්ට්‍රෝ එක ගන්න ඕනේ කියලා. දැන් හේෂාන්ගේ ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදරින් සෙට් වෙමු. එහෙනම් පියා. let's go. ඉන්න අපේ හේෂාන් මුගේ ගෙදරට තමයි මම ආවේ. එයාට මූ කකා ඉන්නවා ගේට්ටු අරගෙන ආවේ මම තනියම ගේට්ටු අරන් ආවා. ඉතින් අපි හේෂාන්ගේ එනර්ජි රූම් එක. එයාග මේකස තමයි ඔන්ලි ෆෑන්ස් පටන් ගන්න. ඔව් මේකස්සේ. වෙන්දාව අපේ අනිත් එක ඔබයි පිරිත් සීල් ගන්න ගිහලා මේ. ගයිස් දැන් පන්සලේ දිනවලු ගල් දෙනක්. දැන් යන්නේ ගල් දෙන මේ බලන්න. no galle ne unta ek dakka yane balu මොකක් වෙන්නේ දැන් යකෝ කරන්ට් වල ටික බලන්න කො වැදුනොත් එහෙම ඉවරයි යකෝ මේ කියන්නේ දිගරණ එක අර වගේ හදෝ මචං මේ හේෂන් මිතුරා යෝ අඩෝ අයියා විව කනවා අපේ බලන කපල් I know අපිට මේ වගේ අරගෙන නිකන් එන්නේ නැහැ ධර්මානුකූල පැත්තෙන් ගත්තොත් අපේ අම්මලාට පිටන්නේ yo nice මේ කියන්නේ සුයිසයිඩ් කරගන්න යන්න වැඩි හිතන්න එපා මේ තව එකක් යනවා හොඳ දේවල් මාත් යන ඔන්න ඔය ඔව් වගේ කරදර කවදාවත් එන්නේ නැහැ අයින්ම කියන්නේ damn dude බගියන මේ පන්සලේ සිල් ගන්න පාවියද? සීල් ගන්න ඕනි බා මේ මුට්ට සීල් ගන්න බෑනේ. මම ගෙදරට ගිහින් අතුරු අරන් උඩම යන්නේ. හරි. යාළුවනේ අපි යනවා. උන් ගල් දෙනක් පෙන්නන්න එක්කන් එනවා කියලා. පෙන්නපු ගලකුත් නැහැ. සෙට් ගලක් සෙට් වෙන්නේ නැහැ මුට. අම්මෝ. දැන් ආයෙ සිලිපාද බහින. සිලිපාද නෙමෙයි වෙන පන්සලට සිලිපාද දස් කළ කන්දට දිනිච්ච. එන්න උසක් නගින්න ඕනි. ඔය ඉඳපන්. මුංගන සපත්තු දාලා චිල්ලේ යනවා. මේ මම පහු කළා ගොඩක් දුර ඇවිල්ලා. දැන් උංගෙනකන් තමයි ඉන්නේ. දැන් අන්ත බලන්න. උංගෙනකන් මම කවුරුහරි බලාගෙන ඉන්නවා. දැන් විනාඩි 10ක් විතර ඉන්න මම ඒ තරම් ඉන්න පාස් කරන්න ඇවිල්ලා. ආයෙත් පස්සේ ආයෙ මෙතනින් ගමන කන්ටිනියු කරගෙන යනවා. Aku mau di sini deh. Oh, aku di bawah kita. Oh, ada di jack ya. අපි කීසාව යාළුවනේ. කීසාව. කීල්සෙක් ගැන රචනාවක් කියන්න. කීල්සෙක් නේ KFC ගැන. කීස් මං කීස් කියලා කිව්වේ. ඔව්. ආ ඕනේ. KFC ආවේ KFC ඕනේ එකක්. තමා වෙන්න මං වරද පිළිගන්නවා. KFC ගැන වචනයක් කියන කිව්වොත් ස්ප්‍රින්කල් එකකින් ගුඩ් කියලා තමයි කියන්නේ. උඹට KFC ගැන මොකද කියන්න තියෙන්නේ? ඒ ඉස්සලා ගිහින් කමුකව. ඊයගොල්ලෝ මිස්ට්‍රියක් දාලා තිබ්බොත් හරිද? ගන්න බෑ මම මේව දාන්න බෑ. මං ගන්නම නේ. මේටියක් ගත්තා. ඒ ඔක්කොම තේර කිසි දෙයක් දන්නේ නැති හේෂා. උඹනේ හදන්නේ. යා. කැටි දාන්න බෑ. ඒ මාකරන එක. ඒ බඩ චැලෙන්ජ් එකක් දෙන්න. ඕනේ දෙයක් කරනවද? කියනවනේ දෙයක්. චැලෙන්ජ් එක කියහම. උඹ මේ දැන් KFC එක කාගෙන එක මේ හෙල්මට් එක දාන්න. හ්ම්. KFC එකෙන් කාලේ වුණා හෙල්මට් එක දාගෙන ඉන්නවා. ඔව්. බැරි කමක් මොකද්ද හෙල්මට් එක දාගෙන ඉන්නේ. දාන්න. මම කැමේ ගිහම දාගන්න. කැමේ ගෙනාව. දැන් චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරනවා. ඔව්. උඹ දාගෙන ඉන්න. තමන් දාන්නේ. හෙල්මට් එක. මම වැරදි මිනිස්සුන්ට චැලෙන්ජ්. මට සර්විස් චාර්ජස් එක 1000යි. දෙන්න පුළුවන්ද? ये चैलेंज के बाहर ही नहीं नियम भाई अभी आइसक्रीम खाना
fast as fuck boys. Oh shit. Paya burulen paya නෙමෙයි ටයර් එක බුරුලෙන්. මේක උනාට ඉවරයි කොට ඉවරත් නෑ වගේ. අර ලෝඩ් පකින් නෑ බලහන් ඉතින්. අම්මා පක්කෝ හිටියොත් එහෙම මචං මේ මොරගෑට. එන්න සාන්ත. මොකද්ද? උඹ වගේම තමයි ඉතින් මාත් වෙන්නේ නේද ටිකක්. අවුලක් නෑ. කොමෝ? උනේ. මෑන් ලෙග්ස් මචන්ලා. ඔයද ඉන්නේ වල ඔඩේ. යව. ඒ කූල්ද? ගඩන් නෝක වහලේ. අපි වැස්ස නිසා ගායිස් මෙන්න ආවා. බ්ලොක් එක කරන්න වෙන එකක් බන්දයක්. බලන්න තමන්ගේ ලස්සනට නම් අපර පැත්තට වෙලා යත් දැන්. කට්ටිය ලයිලා ඊයේ ටීම් කරනවා. අපි නම් දෙමිලා ඒක වෙනම කතාවක්. ඒක තමයි. සමන් දේවල් එක්කන් යනවා කියලා ඊමේ කැලේකට අරන් යන්නේ. ඒවා ලස්සන තැනකට එක්ක යන්න හදනවා. Oh no! රුමිතත් රුමිතර වෙච්ච දෙයක් නෑ. අපි දැන් මෙච්චර දුරක් අපි පොර අන්තරක් දාලා. අත්තිකේ. What the fuck is this place, boy? Oh, ගුවන් ඕනේද? මාව නම් තෙමිලා හොඳටම ගන්න දෙයක් නැහැ. අපි යම් බලන්න. යමන්කෝ බලන්න දැන් ලහි ආවි. ආඩේ. මේ වැල් පාලම. මේක සේෆ්ද බා? තෙමිලා ඉන්නේ හොඳ වෙයි නේ. අම්මට යුඩු. ඒ අරුවත් එක්කන් එන්න මම නිකන් කියන්නේ. ඌ අන්තරක් දාන්නේ. මැදට යන්න ගෙවුලින් සම්භාවිතාවකදී අනික මට බය හිතෙනවා. Look at this මචං. ආයෙත් රුමිත කෝල් ගන්නවා. ඕකේ. වැල් පාලමුකුත් බැලුවා. ඒ පාලමුත් පොඩි අබ්බල්. මේ පැත්තට නිකන් රෑ 12ට වගේ ඒක චැලෙන්ජ් එකක් කරන්න පුළුවන් නේ. පාරට. මොකද්ද බං එවුනේ? මස්කරෙක් කාලක් කොහොම එක මාත්. ඒකනේ බං. මාත් බැලුවේ. අර ආච්චිට නැවැත්තුවේ නෑනේ බං පාරට පස්සේ. ඒකනේ බං මට අවශ්‍ය වෙන්නේ මේකේ වේවා. ඒකනේ. පව් බං ඒක නිකන් මට කුමරප කියන්නත් බෑ. එහෙම වැඩ කරන්න හොඳ නෑ. දැන් බලමු අර මහත්මා ගාන්ධි කොහෙද ඉන්නේ කියලා. මෙන්න මේක තමයි. I see you man. අපි කොහෙද යක උස්ලෝ? යකෝ අපි අරේස් කියලා වැල් පාලම උඹලා ඔක්කොම රෙකෝඩ් කරා. වැල් පාලම කියන්නේ අයියෝ. මම හලකුම් බලලා. මාර වංචර වෙන්නේ බං. යා. තව ඉතින් තෙමෙන්න දෙයක් නැහැ. මම මේක ඉදිරිය යවකින්ද වහින්නේ. ආයි එකක් නැහැ බං. Let's roll. මේක තවත් බයිසිකල් පුද්ගලෙක් යනවා. මිනිස්සයා හොයාගත්තා. ඇස්සක් එක්ක නිකන් පොඩි බයිසිකලයක යන එක චිල් එකක් තියෙනව නේද? ඔල්ල වැට්ට වෙලා ඉස්සර කරන්න හදනවා අපි. හැලහැලෝ ඈ? මෙහෙට නෑ මං අපේ අම්මලා බොරු කියලා කිව්වේ. අම්මෝ යාළුවන් ගිට්ට සුලිකුණාට මේ අනිත් සුලිකුණාට නීල වර්ණ සුලිකුණාට අපි ආවා. යප් අපි ආවා මූත්තාවා නෑවා ඩිට්ට එකට අවුනා. ඉතින් යාළුවනේ thank you අලුත්ම ලොග් එක බලුවට. ඉතින් ඊට ලොග් එක මේ අතර ගේන්න බලාපොරොත්තු වෙනවා views නෙමෙයි like 10 like කීයක් වේවා කියන්නේ මේ අතර ලොග් ගේනවා 20කටත් වැඩි. යා 20 කියන අලුත් channel එකක ඉන්න මේ අතරද මේ අතර ලොග් ගේනවා. එහෙනම් හැමෝටම BS
මෙහෙන් ඩික්ටා මෙහෙන් නීල වර්ණ සුළු නීල වර්ණ